AI ටෙක්නොලොජි එක cloud solution එක human detection එක හැමදේම පාවිච්චි මේ product එකේ ලංකාවේ නැහැ මේ සම්පූර්ණම options තියෙන ඒවා. smart policeman කියන්නේ Google register Walton TV එක අපි තමයි first time OE warranty එක තියෙන panel එකට. OE. මම දැන් මේක ගැහුවොත් TV පාවිච්චි කරන්න තියෙන ප්‍රශ්නයක් තමයි display ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් display ප්‍රශ්න තමයි. display එක මේ display එකක් තියෙන්නේ මේකේ අපිට බලාගන්න පුළුවන් අපිට කොච්චර current bill-ක් ගිහලාද කියලා. මේ share certifications ඔක්කොම මේකට අඩංගු වෙලා තියෙනවා. ඉන්වර්ටර් එකක් නිසා fast cooling system එකේ සාමාන්‍ය ලංකාවේ තියෙන ඉන්වර්ටර් fridge එකට වඩා ගොඩක් ලොකු saving එකක් තියෙනවා. ලංකාවේ first time touch screen එකක් කියන්නේ ස්ක්‍රීන් එක ගැන කනෙක්ට් කරාට පස්සේ අපිට සම්පූර්ණයෙන්ම නිකන් මොබයිල් ෆෝන් එකක් කැමරාවක් තියෙනවා මේකේ. වෝල්ටන් බ්‍රෑන්ඩ් එක දැන් ලංකාවේ අපිට මිලදී ගන්න පුළුවන්. වෝල්ටන් කියලා කියන්නේ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ ලෝ සුපතල විදුලි උපකරණ නිෂ්පාදනය කරන සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක්. එතකොට මොනික් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක තමයි ලංකාවේ අපිට වෝල්ටන් බ්‍රෑන්ඩ් එක අරගෙන එන්නේ. ඒ වගේම වෝල්ටන් බ්‍රෑන්ඩ් එක යටතේ රෙෆ්‍රිජරේටර්ස්, වොෂින් මැෂින්, TV, ඔඩියෝ සිස්ටම්, කිචන් ඇප්ලයන්සස් සහ AC ඇතුළු නිවසට අවශ්‍ය කරන විදුලි උපකරණ ගොඩක් මේ වෙනකොට මිලදී ගන්න පුළුවන්. ඒවගෙන් තමයි වාල්ට වෝල්ටන් ඔෆිසිල් වෙබ්සයිට් එකට ගියොතින් වාල්ට වෝල්ටන් බ්‍රෑන්ඩ් එක යටතේ එන සම්පූර්ණ ප්‍රොඩක්ට් රේන්ජ් එකම සහ තවත් වැඩිදුර විස්තර බලන්න පුළුවන්. ඊට අමතරව වෝල්ටන් කියලා කියන්නේ හෝම් ඉලෙක්ට්‍රොනික්ස් විතරක් නෙමෙයි මේ වෙන විට ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකට අදාළ වෙන ටූල්ස් සහ තවත් ගොඩක් දේවල් නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක්. පසුගියදා BMI CH එකේදී The Premier Housing and Construction International 2025 ප්‍රදර්ශනය පැවැත්වුණා. මෙතනට ලංකාවේ ගොඩක් කම්පැනිස් එකතු වෙලා තිබුණා. මෙයාලගේ දැනට තියෙන සහ නවතම නිෂ්පාදන පාරිභෝගිකයන්ට අඳුරලා දෙන්න සහ අලෙවි කරන්න. ඉතින් මෙතනට මොනික් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකත් එකතු වෙලා තිබුණා. ඉතින් මෙතනින් තමයි MyGen YouTube channel එකේ මට ප්‍රථම වතාවට වෝල්ටන් එක්ස්පීරියන්ස් එක අරගන්න ලැබුණේ. ඉතින් අපි දැන් බලමු වෝල්ටන් නිෂ්පාදන පෙළ කොයි වගේද කියලා. වතුරු බණ්ඩාරු සීතල ප්‍රදේශවල මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්න තියෙන එක එක ප්‍රදේශවල මේ ප්‍රශ්න වලට ඒගොල්ලෝ සීල් එක එක්ක සීල් එකේ සීල් කරලා තියෙනවා. අපිට කියන්න පොඩ්ඩක් මොනික් බ්‍රෑන්ඩ් එක. මොනික් සහ මේ වෝල්ටන් බ්‍රෑන්ඩ් එක. මොනික් කියන්නේ මොනික් කම්පැනි 11ක් තියෙනවා. මොනික්ගේ මොනික් ආයතන කම්පැනි 11ක් තියෙනවා. ඒකේ 11 ඉලෙක්ට්‍රොනික කම්පැනි තමයි මේක. අපි වෝල්ටන් කියන ප්‍රොඩක්ට් එක මොනික් තමයි ගෙන්නන්නේ මොනික් ආයතනේ. එතකොට වෝල්ටන් ප්‍රොඩක්ට් එක ගත්තොත් බංග්ලාදේශ කම්පැනි එකක්. මේගොල්ලෝ යූස් කරලා දෙන්නේ ජර්මන් ටෙක්නොලොජි එක. ඊට අමතරව මේගොල්ලෝ රටවල් 50කට යවනවා. කොරියාව, US වගේ රටවල් වලට යවනවා. මේකවල සාමාන්‍යයෙන් යූස් කරලා තියෙන්නේ අනිත් බ්‍රෑන්ඩ් එක යූස් කරන්නේ නැති ටෙක්නොලොජි. එක්සැම්පල් ගත්තොත් ටෙලිවිෂන්ස් ගත්තොත් 5D ප්‍රොටෙක්ෂන් කියලා පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ කාලෙක වෙන සම්බන්ධව ගත්තොත් බංග්ලාදේශ ලංකාවේ ගත්තොත් එකම කාලෙක වගේ තියෙන්නේ වෙන එක. ඔය ෆ්ලක්චුේෂන්ස් නිතරම තියෙනවා. නිතර වෙනස තියෙනවා. ඒ වගේම දූවිල්ල සහිත ප්‍රදේශ තියෙනවා. සීතල ප්‍රදේශ තියෙනවා. ඒකම අපිට සීසයිඩ් ඒ නිසා පොළොස් සහිත ප්‍රදේශ තියෙනවා. ඒ හේතු කාරක නිසා ගොඩක් අපි බ්‍රෑන්ඩඩ් ටීවී ගත්තත් පැනල් යන්න පුළුවන්. බෑක්ලයිට් යන්න පුළුවන්. සමහර බ්‍රෑන්ඩඩ් ටීවී එක රටවල් වලින් ගෙන්නනවා. ඒක පාර්ට්ස් නැහැ. අතට ගත්තොත් අපිට ගැලපෙන පාර්ට්ස් නැහැ. සමහර අපි කියමු කොරියාවෙන් එන්න පුළුවන්, චයිනා වලින් එන්න පුළුවන්, ඩුබායි වලින් එන්න පුළුවන්. මේ බ්‍රෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් වල ටැලි වෙන්නේ නැහැ. නමුත් අපේ ප්‍රොඩක්ට් එක බංග්ලාදේශ වලින් එන්නේ. ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන කන්ඩිෂන් එක නම්බර් 1 කොට තමයි ලංකාවට එවන්නේ. ඒතර ඒගොල්ලෝ පාවිච්චි කරන හොඳම ටෙක්නොලොජි අපිට දීලා තියෙනවා. අලුත් අත්දැකීමක් කියන වෝල්ටන් එකට. වෝල්ටන් ප්‍රොඩක්ට් එකේ එකම මේ පිච් එක ගත්තොත් AI ටෙක්නොලොජි එක, cloud solution එක, human detection එක හැමදේම පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩක්ට් එකේ ලංකාවේ නැහැ මේ සම්පූර්ණම ඔප්ෂන්ස් තියෙනවා. අනිත් AI යූස් කරලා තියෙනවා. නමුත් AI යූස් කරලා වැඩි මේ ටෙක්නොලොජි එක යූස් කරලා තියෙනවා. ගත්තොත් 3.2 thickness එක ලංකාවේ 3.2 thickness එක තියෙන ෆ්‍රිජ් එකක් නැහැ. රෙෆ්‍රිජරේටර් නැහැ 3.2 tempered glass. So අපි හඳුන්වා දෙන පයිසියක් යනවා මේ දවස්වල මාෂල් ඕෆ් එකක් යනවා මේක හේතුව තමයි මිනිස්සු අතර මේ ප්‍රොඩක්ට් එක යවන්න.
මම හිතන්නේ මේ වගේ ෆ්‍රිජ් එකක් ෆස්ට් ටයිම් එකක් තියෙනවා ලංකාවේ කොහෙවත් නැහැ. ෆස්ට් ටයිම් එකකින් මේ කලස් දෙකකින් වෙන එකක්. ඒක ටෙම්පර් ග්ලාස් එක 3.2 ෆස්ට් ටයිම්. ස්ටෝ ෆ්‍රිජ් එක ඕඩෝ එකක්. ඕඩෝ එක ගත්තොත් මේක fully human detection එකකුත් මේකේ තියෙනවා. AI technology එකේ inverter එක. මේක real capacity තියෙන එක. convertible. සාමාන්‍යයෙන් මේ වගේ French door fridge එකක් වෙනවා මාකට් එකේ 1.2 මිලියන් වගේ යනවා. බ්‍රෑන්ඩ් එකක්. ඒතකොට අපි හඳුන්වා දෙන ප්‍රයිස් එකක් යනවා දැන් 5.95කට. මේක ඇත්තටම මේ කස්ටමර්ස් නිකන් වගේ මේ වගේ ප්‍රයිස් එකක්. ප්‍රයිස් එකක් તો ෆස්ට් ටයිම් ලංකාවට ආවේ බොටම් ෆ්‍රීස් එක. බොටම් ෆ්‍රීස් එක නේ. ඔව්. මේ ෆස්ට් ටයිම් තියෙන -18 යන එකම ෆ්‍රීස් එක ලංකාවේ ෆ්‍රිජ් එක. අපි ඉඩකඩ තියෙන ෆ්‍රිජ් එකක් මේක. මේක ලක්ෂ 6ක් විතර එනවා අපි දෙනවා ලක්ෂ 3කට. මේක මේ ටෙක්නොලොජි ඔක්කොම තියෙනවා. human detection කියන්නේ මේක අපි අත දැම්මොත් ඩිටෙක්ට් කරනවා. මේක ලයිට් පත් කරන දේ ඔක්කොම ඩිටෙක්ෂන් කරනවා. අකල් 32 ඉඳන් 32 semi smart 32 fully smart කියන්නේ Google register download කරන්න පුළුවන් phone app එකක්. semi smart ගත්තොත් ගොඩක් branded ලංකාවේ තියෙන semi smart එක ලංකාවේ අඩුම semi smart එක අපේ තියෙන්නේ. මේ අපි තමයි first time TV එකට Walton TV එකට 4 year warranty එකක් තියෙන panel එකට. panel එකට TV එකට 4 year warranty දෙනවා. first time දෙන මොකද හේතුව අර protection net එක අපිට බය නැතුව දෙන්න පුළුවන්. දැන් මේක ගැහුවොත් TV එක ගේන්න දැන් අපි මේක China වලින් ගන්නන්නේ. ගොඩක් මම හිතන්නේ මේ TV පාවිච්චි කරන තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඩිස්ප්ලේ ප්‍රශ්න වැඩි ප්‍රම ඩිස්ප්ලේ ප්‍රශ්න තමයි අර මං කිව්ව තියෙන මුතුකාරා කො ලංකාවේ තියෙනවා සීතල පැටි තියෙනවා. ලංකාවේ තියෙනවා මුහුදු කොට ප්‍රදේශ. ලංකාවේ තියෙනවා රස්නේ කියන්නේ හීට් එක වැඩි, දුවිල වැඩි. ඔය හේතු කාරණා තුනම බලපානවා මේ පැනල් එක. ඒකට සොලියුෂන් එක තමයි දීලා තියෙන්නේ. අනිත් එක තමයි අපි නිතර S2 නරක් වෙන ප්‍රමාණය වැඩි විතර බ්ලූ ස්ක්‍රීන් එක වැඩි නිසා මේක බ්ලූ ස්ක්‍රීන් එක බ්ලූ ලයිට් එක ලෝ කරලා තියෙනවා. ඒකෙත් මම හිතන්නේ මිනිස්සුන්ට මාරි ගෝගෙන හොඳයි S2 මොකද පොඩි ළමයි දැන් විතර ටීවී බලනවා මොබයිල් එකේ ඇඩ් කරන්න ඕන නිසා ඒකත් ළමයිටත් මොනවද දැන්. ටීවී එකේ 32 semi smart 32 fully smart 4K UHD TV එක තියෙනවා. ඊට අමතරව 50 4K UHD 55 එක තියෙනවා 4K UHD 65 4K UHD තියෙනවා 75 4K UHD තියෙනවා 75 gaming first time mini QLED TV එකක් තියෙනවා. first time එක gaming වලටම focus TV එක gaming කරනවා. ඒ කියන්නේ ඒකේ RPM එක වැඩි speed වැඩි color scale එකක් කියන HD quality එකකට දාපු color scale එකේ quality එකක් දෙනවා 75. ඒකත් ප්‍රොෆෙෂනල් කරන්නේ ඒකේ ලංකාවට ඩිස්ප්ලේ එක මේ ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේකේ අපිට බලා ගන්න පුළුවන් අපිට කොච්චර කරන්ට් බිලක් ගිහලාද කියලා. කියන්නේ අද කීයද ඊයේ කීයද මාසේ කීයද කියන කරන්ට් බිල බලා ගන්න පුළුවන්. BTU 12000 ඉන්වර්ටර් එකේ කරන්ට් එක ගන්න මේ වෝල්ටේජ් එක වෝල්ට් 690 ෆස්ට් ටයිම් 690 ගන්න රෙස් එකක් තියෙන්නේ ඉන්වර්ටර් එක. අනිත් එක මේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් ගොඩක් අඩු වෙනවා පේන්ට් එකේ ෆස්ට් ටයිම් එකේ. අනිත් එක මේක නදාලා අවුට්ඩෝර් එකේ රින් එක බ්ලැක් පින් එකේ ෆස්ට් ටයිම් බ්ලැක් පින් එකේ. මේ හැම එකක්ම තියෙන ඕරේ යුස් කරලා දෙනවා ඉන්වර්ටර් එකේ. අදාළ කරනවා ඒක අමතරව ටිකක් කළා ගන්නවා. මොකද හේතුව මේකෙන් ආපු ජල වාෂ්ප තියෙනවා, කෙල බිඳු තියෙනවා, ඉතින් ඔක්කොම දේවල් ටික ඇබ්සෝබ් කරලා එළියට දාලා තමයි ෆ්‍රෙෂ් ඔෆ් ආපු අපි කියන දොර ආනකට ෆ්‍රෙෂ් පිට තමයි ඉන්න කොම්පර් ගන්න. මේක තියෙනවා. ඉන්වර්ටර් අල්ටි පවර් සේවින් එක සම්පූර්ණම මාකට් එකේ අනුත්පදයක් කරපු ප්‍රොඩක්ට් එකක් ඕකට. සම්පූර්ණ තියෙනවා මෙඩිසින් බොක්ස් එකක් තියෙනවා. chiller space එක සාමාන්‍ය 300 liter above මේක ලීටර් 260 එක chiller space එකක් වෙනවා. එතකොට මෙතන වෙනම ලොක් එකක් අපිට ප්‍රශ්නයක් තමයි මේ වගේ සයිඩ් හැඩේ තියෙන මේ ෆ්‍රිජ් වල ලොක් ගන්න තිබුණේ නැහැ. මේක ලොක් එකක් තියෙනවා එළියට පේන්නේ නැහැ. මොකද පොඩි ළමයි ඉන්න වෙලාව හැමතිස්සෙම නිතර මේක හරියට පොල් කිරි දාන්න පුළුවන් පොල් කිරි දිනනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ගෙවල් වල. ඉතින් මේ ප්‍රශ්නේ ඒක නෑ. මේ යතුරු දානකොට පේන්නේ නැහැ ඒක. හොයන්න බෑ.
මේක 3.2 thickness එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක සර්ව් කරන්න පුළුවන් එකේ මාකට් එකේ ටෙම්පර් ග්ලාස් ෆිනිෂ් තියෙනවා. මේවා ෆිනිෂින් නෑ. ඇල්ලුවොත් අත කපලා යන්න පුළුවන් ෆිනිෂ් කරන්න බෑ මොකද 2.8 එක. මේක 3.2 රියල් ටෙම්පර් ග්ලාස් එක. එතනත් මේ ඉන්ෆර්මේෂන් සර්ටිෆිකේෂන්ස් ඔක්කොම මේකට අඩංගු වෙලා තියෙනවා. ෆ්‍රිජ් එකක් බයි කරනකොට ගොඩක් කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් කොච්චර මේ ඉලෙක්ට්‍රිසිටි මේක ඉන්වර්ටර් එකක් නිසා ෆාස්ට් කූලින් සිස්ටම් එකේ සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ඉන්වර්ටර් ෆ්‍රිජ් එකට වඩා ගොඩක් ලොකු සේවිං එකක් තියෙනවා. මේක ගත්තොත් ෆස්ට් ටයිම් තමයි ඩිරෙක්ට් කූල් බ්‍රෑන්ඩඩ් ෆ්‍රිජ් එකක් කියන ලංකාවේ ගොඩක් තියෙන්නේ OEM තමන්ගේ නම ගාලා කොන්න ෆ්‍රිජ් තියෙන්නේ. මේ මැනුෆැක්චර් කරන ඒවා ෆස්ට් ටයිම් දැන් බ්‍රෑන්ඩඩ් ඩිරෙක්ට් කූල් එකක් කියන්නේ. ඒතර මේක ගත්තොත් ඉන්වර්ටර් හා සමානව ඊටමත් තමයි මේ කියන්නේ. නම් ඉන්වර්ටර් වලට මේකේ තව විදිහකට ලස්සන හැඩතලයක් තියෙනවා. සාමාන්‍ය මාකට් එකේ ගත්තොත් මේ වගේ කර මේ ඒක අඩුයි. ඒක බලන්න පුළුවන් මේකේ ස්පේස් දෙකක් මේ වගේ ස්ටෑන්ඩ් දෙකක් දාන්න පුළුවන්. සාමාන්‍ය මාකට් එකේ ස්ටෑන්ඩ් එක දාන්න තියෙන්නේ. අපිට මේ පැත්තෙන් බලන්න රිලැක්ස් නැහැ. සම්පූර්ණ ඩිරෙක්ට් කූල් එක සම්පූර්ණ පවර් එක මේකට ගන්න. පවර් සේවිං එක තමයි මේක දාලා තියෙන්නේ. ඊට කරගත්ත පොතේ වෙජිටබල් බගර් එකක් තියෙනවා. ඒ වගේ අර ලොක් එකක් දෙන්නා තියෙනවා. මේක 3.2 එක අර වගේම සර්ටිෆිකේෂන්ස් ටික තියෙනවා. ඒකකට ලංකාවේ ෆස්ට් ටයිම් ටච් ස්ක්‍රීන් එකක් කියන්නේ. මේ වගේ පැනල් එකක් ඕපන් වෙනවා. සාමාන්‍ය ගෘහණියකට පුළුවන් මේ රෙසිපිස් බලාගෙන හදන්න ස්පීකර් එකක් තියෙනවා. මේක රෙසිපිස් අපි ඉන්පුට් කරන්න YouTube කනෙක්ට් කරන්න පුළුවන් කියන්නේ Wi-Fi කනෙක්ට් කරන්න පුළුවන්. මේ වගේ ෆ්‍රිජ් එකක් නෑ ලංකාවේ කොහෙවත්. මේ ෆස්ට් ටයිම් ආවේ. ඒකට මේක ගත්තොත් අපිට ඉඳලා තියෙන කන්වර්ටබල් ෆ්‍රිජ් එකක්. අපි අතල පුස්තක ස්ක්‍රීන් එක ගැන රෙසිපිස් තියෙනවා අපේ මේක Wi-Fi කනෙක්ට් කරලා නෑ අපි. Wi-Fi කනෙක්ට් කරලා අමාරුයි. කනෙක්ට් කරාට පස්සේ අපිට සම්පූර්ණයෙන්ම නිකන් මොබයිල් ෆෝන් එකක් ඔව්. කැමරාවක් තියෙනවා මේකේ. මම වීඩියෝ එකක් දාලා පෙන්නන්නම්. রেফ্রিজারেটরে দীর্ঘ সময় খাবার ভালো রাখার টিপস দেখব। সকালে রুটি এবং পাউরুটি নরম এবং ভালো রাখতে তা অ্যালুমিনিয়াম ফয়েলে මේ වගේ තමයි ෆ්‍රිජ් එකේ. ස්පීකර් දෙකක්. සවුන්ඩ් එක දාලා පෙන්නන්නම්. মাছ মাংস දාගෙන ආවා. ब्रांडेड सिंगल डोर गන්න පුදුම OEM සිංගල් ඩෝර් එකක් තියෙනවා Samsung එකේ. මේ වගේ ඉස්සස්සේ අපේ බ්‍රෑන්ඩ් තියෙන්නේ රන් ඉන්වර්ටර් එකක් නෑ. රන් ඉන්වර්ටර් එක ගත්තොත් වෝල්ටන් එක තියෙන්නේ. මේකේ වෙනස තමයි මික්ස් චිලර් එකක් තියෙනවා. මික්ස් චිලර් මේක සාමාන්‍යයෙන් සිංගල් ඩෝර් එකේ ඉන්නේ නෑ. මාකට් එකේ තියෙන සිංගල් ඩෝර් එක ඩබල් ඩෝර් කරලා ෆේක් එකක්. ඒක නම් ඉස්සරහින්ම දාලා තියෙනවා. මේක පොඩි මේක අත දැම්මම පස්සේ සම්පූර්ණ මේක තමයි ෆේක් ඩෝ එක සිංගල් ඩබල් ඩෝ කරලා තියෙන්නේ. එතකොට ඒක ෆේක් කරන් මේ කෑල්ලේ කොටසෙන් ප්‍රයෝජනයක් ඇත්තෙම නැහැ. ඒක මේක ලීටර 183 මම ඉතින් තියෙන්නේ. ඒ ලීටර 183ම කැපැසිටි මේකේ නැහැ. ඒකේ නැහැ. මේක සම්පූර්ණම සිංගල් ඩෝ එක සාමාන්‍ය මේ සයිස් එක ඩබල් ඩෝ කරන කපනවා. මොකද ස්පේස් එක වෙනවා තියෙන්නේ මොකද මේ සයිස් කාඩුවක් ගන්න වෙනවා. එතන ඒ සෙපරේට් එකකින්ද එතන ලොකු ඉඩක් එතන යනවා. ඒක මේකවල දීලා තියෙන මේ ඒකම ස්පේස් එක කියලා එකක් තියෙනවා. යෝගට් දාන්න පුළුවන්, ජූස් දාන්න පුළුවන්, මේ චිලා එක මික්ස් චිලා එක දාන්න පුළුවන්.
එතකොට මේගොල්ලෝ මේක යූස් එක අයින් කරලා තියෙනවා. එතකොට මේක අපි ඒක යූස් කරලා තියෙනවා. එතකොට මේකේ මේ ඩීෆ්‍රොස්ට්ද නෝෆ්‍රොස්ට් ඩීෆ්‍රොස්ට් එකනේ. ඔව් මෙතන තියෙන බටන් එකක්. ඒකට පස්සේ වෙනම ටෑන්ක් එකක් තියෙනවා. සාමාන්‍ය අනිත් ඒවා තියෙන යට පේරණ එකනේ. ඔව්. ඒ ට්‍රේ එකක් තියෙනවානේ. ඔව්. මේ බෑගේ පිටිපස්සේ ඔටෝමැටිකලි වෙනම අයින් කරන්න ඕනේ ඔටෝමැටිකලි. වතුර ටික වාෂ් වෙලා යනවා. වාෂ් වෙලා යනවා. ඔව්. අපි කලින් අපි දාන්න ෆ්‍රිජ් වල නම් වෙන්නේ අපි කෙනෙක් ඒක අයින් කරන්න ඕන. මේකේ එහෙම නෑ. එතන මේක 3.2 ටෙම්පරේචර් ග්ලාස් එක මේක උනාට බෑක් රෝස් ඔක්කොම ඇවිල්ලා තියෙනවා. අලස් වෙලා තියෙනවා. බෑක් රෝස් එකක් තියෙනවා. टेम्पर्ड ग्लास की स्टेनलेस स्टील लगा है प्लास्टिक में मेगा में स्टील लगा ड्रम टेक्नोलॉजी देगा आरपीएम देगा මේක 850 आरपीएम එක මේක 850 आरपीएम එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට සාමාන්‍ය මේක කමර්ෂල් වල පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් තමයි Golden. ගත්තොත් වයර් එකේ thickness එක ගත්තොත් ගොඩක් heavy thickness එකක් තමයි තියෙන්නේ. ගොඩක් මහතයි real copper cables දාලා මේ හදලා තියෙනවා. ඒ වුණාට පස්සේ අතට ගන්න පොට් එකට අඩු වැඩි වුණොත් තමයි මේ මෝටරේ පිච්චෙන්නේ. මේක ඒකෙම මිලදී ගන්නවා නම් කොහොමද මිලදී ගන්න පුළුවන්? අපේ buymoney.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක හරහා මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව buymoney.lk ඊට පස්සේ අපි බ්‍රාන්චස් තියෙනවා. වැල්ලවත් ප්‍රති දෙකකින් ඕපන් වෙන වැල්ලවත්තේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව ගාව තමයි අපේ ඉතල 0112 998 991. ඒකට කතා කරන්න පුළුවන්. 074 394 33 අර ෂොප්ස් ලොකේෂන් ටිකක් මම මොනරාගල තියෙනවා, රින්කෝ තියෙනවා, වවුනියා, දෙහිඅත්තකණ්ඩිය, මැනා, මහියංගනය, අත්කරේපත්තුව වගේ බ්‍රාන්චස් 50ක් අපි ගාව තියෙනවා. ඒකට ෂොප්ස් ඉන්නේ මොනික් ට්‍රේඩින් නමින් මොනික් නමින් තියෙනවා. මොනික් නමින් ඉන්නේ. ඒකට වෝල්ටන් බ්‍රෑන්ඩ් එකයි මොනික් එකයි මේ දෙකම තමයි ඔයාලගේ ප්‍රොඩක්ට්ස් තියෙනවා. බ්‍රෑන්ඩ් එන්නේ. ඔන්න ඔයාලට ඉදිරියේදී ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාලගේ ළඟම නගරයටත් මොනික් ට්‍රේඩින් නම් විදියට ඔයාලට ෂොප්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට මිලදී ගන්න පුළුවන් වෝල්ටන් බ්‍රෑන්ඩ් එක සහ මොනික් බ්‍රෑන්ඩ් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෝල්ටන් එක්ස්පීරියන්ස් එක මම අරගත්තේ. අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකකින් මම මොනික් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ ඔෆිෂියල් ස්ටෝර් එකක් විසිට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම දන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මම මේ හැම වෝල්ටන් ප්‍රොඩක්ට් එකක් ගැනම ඉදිරියේදී ඉන් ඩීටේල් කතා කරන වීඩියෝස් මම ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයා මොකද වෝල්ටන් බ්‍රෑන්ඩ් එක ගැන හිතන්නේ? පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඊට අමතරව ඔයාලට තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඉතින් ඉදිරියේදී ඔයාලට මම අරගෙන එන වීඩියෝස් ගැන අප්ඩේට් සහ තවත් YouTube channel එකට අමතරව ගොඩක් දේවල් ඔයාලට බලන්න පුළුවන්. social media වල මාව follow කරලා තියෙනවා. ඉතින් my journey දිලුම් Facebook එක, Instagram එක සහ TikTok එක අනිවාර්යයෙන්ම follow කරන්න. ඊට අමතරව මම දැන් Twitter එකේ තියෙනවා. ඉතින් Twitter එකෙත් my journey දිලුම follow කරන්න. සුපුරුදු විදිහට my journey YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. දැන් ඔයාලට පුළුවන් මගේ තවත් වීඩියෝ එකක් බලන්න.